දැන් මේ විදිහට උද්ගත වෙලා තිබෙන ලෝකයේම සාමාන්‍යයෙන් යුද බියකින් පෙළෙනවා කියවොත් නිවැරදි. අපි දන්නවා ඉරානයත් ඊශ්‍රායලත් ඒකාබද්ධව සිදු කරන ප්‍රහාර මාලාව හමුවේ මේ වන විට ඉරානයට දැඩි බලපෑමක් එල්ල වෙලා තිබෙනවා සහ ඉරානය විසින් පෙරලා කලාපීය රාජ්‍යයන්වල ඇමරිකානු මර්මස්ථාන වෙත ප්‍රහාර එල්ල කරන ආකාරය පිළිබඳවත් අපිට පසුගිය කාල පරාසය තුළම අපි ප්‍රවෘත්තින් ඔබ හමුවේ වාර්තා කරා. දැන් මේ වන විට හි වැඩියමක් අපිට කතා බහ කරන්නට සිදු වෙලා තිබෙනවා. හැම වෙලාවෙම මේ සිදුවීම මුල් කරගනිමින් අපිට කලාපීය වශයෙන් මෙන්ම ලෝකයක් වශයෙන් යුද බිය දනවන ආකාරයේ ප්‍රවෘත්ති නිර්මාණය වෙන ආකාරය දිනින් දින මොහොතින් මොහොත දැක ගන්නට පුළුවන්. දැන් අපි අවධානය යොමු කරන්නේ ඍජු සහ වක්‍රාකාර ආකාරයෙන් අපිට ඇතුළුව ලෝකයේ සෙසු රාජ්‍යයන්ට මුහුණ පාන්නට සිදුවෙන ප්‍රධාන කාරණයක් පිළිබඳව. ඒ තමයි ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල මොන වගේ ආගයක පවතීවිද මොන විදිහට උච්චාවචනය වේවිද කියන කාරණේ පිළිබඳව දැන් ඊයේ වෙනකොට ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවනවා 100ක් බවට පත් වෙලා තිබෙනවා මේ වෙනකොට. දැන් අරෝෂ් අපිට කියන්නේ මේ සිදුවීම මේ විදිහට වාර්තා වෙන්නේ 2022 වැනි වසරකට පසුව. එතකොට එවැනි කාලපරාසයකට පසුව මේ සිදුවීම වාර්තා වන පළමු අවස්ථාව තමයි මේ. ඉතින් අපිට මොන වගේ අපේක්ෂාවක් තියන්න පුළුවන්ද ලෝක වෙළඳපොලේ බොරතෙල් අගය පිළිබඳව? ඔව් ආර්ථික විශ්ලේෂකයින් පවසන පරිදි බියංකා මෙවැනි මේ යුද වාතාවරණය තවත් සති කිහිපයක් ඉදිරියට ගියොත් මේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 150ක් දක්වා ඉහළ යා හැකි කියලා අනුතුරු වැඟවීමක් නිකුත් කරලා තියෙනවා. ඒත් සමගම ගෝලීය මාකට්ස් ඒකේ වෙළඳ පොළවල් කඩා වැටීම් උද්දමනයේ ඉහළ යාම් ඒ වගේම මුළු ග්ලෝබල් සප්ලයි චේන් එකටම මේක බලපෑමක් ඇති කරනවා. ලෝකයේ බලශක්ති අර්බුදයක් පවා ඇතිවීමට වැඩි ඉඩකඩ පැවතෙනවා. දැනටමත් අපි දැක්ක බංග්ලාදේශයේ පවා විවිධ ක්‍රියාමාර්ග ගන්නවා මේ උසස් අධ්‍යාපන ආයතනය වසා දමමින් මේ බලශක්ති අර්බුදය සඳහා වුන් පිළියෙල යොදා ගන්නවා. ඒ වගේම විවිධ රටවල් වල දැනටමත් විවිධ ක්‍රියාමාර්ග වුන් සාකච්ඡා කරන විශේෂයෙන්ම මේ G7ට අයත් රටවල්. ඉතින් ලොව තෙල් අපනයනයෙන් 20%ක් සිදුවෙන උපාය මාර්ගික වශයෙන් වැදගත්කමකින් යුතු කියන ස්ට්‍රේට් එකක් තමයි මේ හෝමෝස් සමුද්‍ර සංධිය. ඉතින් මේ වසා දැමීමත් සහ ඉරානය විසින් regional countries නැත්නම් මේ neighboring countries අසල්වැසි රටවල් වලට ප්‍රහාර දියත් කිරීමත් සමගම විශේෂයෙන්ම මේ තෙල් ආකර සහ තෙල් සංජිත ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මේ ගෝලීය වෙළඳ පොලේ මේ බොරතෙල් බැරලයක මිල ඉහළ යාමේ වාර්තා වුණා ඊයේ දිනේදී. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් CNBC මාධ්‍ය ජාලය සමග දුරකථන සංවාදයකදී ඔහු ප්‍රකාශ කරලා තියෙනවා මේට විසඳුමක් හැටියට හෝමෝස් සමුද්‍ර සංධිය ඔහුගේ මේ ඇමරිකානු හමුදා ක්‍රියාන්විතයෙන් අත්පත් කර ගැනීමට ඔහු පියවර ගනිමින් සිටිනවා කියලා. එවිට මේ ගෝලීය වශයෙන් බොරතෙල් බැරලයක මිල ඉතා ශීඝ්‍රයෙන් පහළ යනු ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒ වගේම G7 බලශක්ති අමාත්‍යවරුන්ගේ හමුවක් ඊයේ දිනේදී පැවැත්වුණා මේ ඉමර්ජන්සි මීටින් එකක්. ඉතින් ලෝක වෙළඳ පොලේ මේ තෙල් සැපයුම ස්ථාවර කිරීම සඳහා රටවල් සතු තෙල් සංචිත නිදහස් කිරීම සම්බන්ධයෙන් තමයි මේ G7 රටවල් වල බලශක්ති අමාත්‍යවරුන් මාර්ගස්ත ක්‍රමෙන් ඔවුන් මේ මීටින් එක තිබ්බේ. ඉතින් ඒ වගේම ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා දවල මන්දිරයේදී යම්කිසි ප්‍රකාශයක් කරා විශේෂයෙන්ම රුසියාවේ සහ යුක්‍රේනයේ තිබෙන යුද්ධය අතරතුර ඇමරිකාව සහ බටහිර රටවල් මේ රුසියාවේ තිබෙන තෙල් අපනයනයට දැඩි බාධා තෙල් සම්බන්ධයෙන් සම්බාධක පැනවීමක් සිදු කරා. ඉතින් මේ ඉරාන ගැටලුව සමතේකට පත් කිරීම සහ මේ ඉහළ යන බොරතෙල් බැරලයක මිල එය උච්චාවචනය කිරීම සඳහා එයට යම් කිසි විසඳුමක් සොයා ගැනීම සඳහා මේ රුසියාවට පනවා තිබෙන සම්බාධක ලිහිල් කිරීම ගැන ඔහු අවධානය යොමු කර ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තිබෙනවා. ඉතින් අපි ගත්තොත් එහෙම ඊයේ දිනේදී මේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 120ක් දක්වා ඉහළ ගියා. 119.50ක් ලෙස තමයි සටහන් වුණේ. ඉතින් මේ 2022න් පසු වාර්තා වුණ ඉහළම
මිල ලෙස තමයි සටහන් වෙන්නේ වාර්තා පොත්වලට එකතු වෙන්නේ. නැවතත් දිනය අවසන් වන විට ට්‍රේඩ් එක අවසන් වෙන විට නැවතත් ඒ ඩොලර් 95 දක්වා සීමාවේ පසු වුණා. ඉතින් ඒ වගේම වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බොරතෙල් බැරලයක මිලද ඩොලර් 94.77ක් දක්වා 104කින් ඉහළ ගිහිල්ලා නැවතත් සාමාන්‍ය පරිදි පල්ලහැ වැටීමකට ලක් වුණා. නමුත් මේ අවදානම දිගටම පවත්වනවා කියලා තමයි ආර්ථික විශ්ලේෂකයින් ප්‍රකාශ කරන්නේ. විශේෂයෙන්ම මේ බොරතෙල් බැරලයක මිල 135ක රේන්ජ් එකක තිබ්බොත් එය ඊ타ත්ම අන්තරාකාරී තත්වයක් ඇතිවිය හැකි ලෝක ආර්ථිකයට කියලා විශේෂඥයින් ප්‍රකාශ කරනවා. මොකද 20%ක් පමණ ලෝක තෙල් අපනයනය සිදුවන්නේ මේ අපනයනය කරන ලද තෙල්වල ගමනාන්තය සිදුවන්නේ මේ හෝමෝස් සමුද්‍ර සංධිය ආසන්නවයි. ඉතින් ඒත් සමගම ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරලා තියෙනවා මේ යුදමය තත්වය ඉතා කෙටි කාලීනයි. තමන්ට අවශ්‍ය වන පරිදි මේ යුද්ධය දැනටමත් හසුරුවාගෙන අවසන් කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශ කරා විශේෂ හමුවකදී. එහි නව ආධ්‍යාත්මික නායකයා පිළිබඳවත් ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. ඔහු ඉතා නොසතුටුපත් වෙනවා කියලා ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඇමරිකාව විසින් ඊළඟ ඊරාන නායකයා තෝරා ගැනීමට ලක් කිරීම පිළිබඳව ඔහු එහිදී ප්‍රකාශයක් කරා. මීට පෙර ඊශ්‍රායලයේද පත්වෙන ඕනෑම ඉරාන නායකයෙකු ඝාතනය කිරීම සහ ඔහු පිළිබඳව හඹා යාම පිළිබඳව ඊශ්‍රායල් ඩිෆෙන්ස් මිනිස්ටර් ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් මීට පෙර ප්‍රකාශ කරා. ඉතින් අද දිනේදී ඉරාන රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කරලා තියෙනවා නව ආධ්‍යාත්මික නායකයා වෙනුවෙන් පැමිණලා මේ ඉරානයේ යම් කිසි සොලිඩරිටි ප්‍රකාශ කරන්න කියලා. ඒ වගේම දැන් මැද පෙරදිග කලාපයේ රටවල් විශාල ප්‍රමාණයක් මේ ඉරාන ප්‍රහාර හමුවේ තම තෙල් නිෂ්පාදන දෛනික තෙල් නිෂ්පාදන සීමා කිරීමකට ලක් කරලා තියෙනවා. ඉතින් ඊයේ දිනේදී ඔවුන් වාර්තා කරන පරිදි කුවේටයේ තමයි ඔපෙක් රාජ්‍යයන් ඔපෙක් සංවිධානයට අයත් රටවල් වල පස්වෙනි විශාලතම තෙල් නිෂ්පාදකයා වෙන්නේ. ඉතින් මේ හෝමෝ සමුද්‍ර සංධියේ වසා දැමීමත් හෝමෝ සමුද්‍ර සංධියේ ගමන් කරන මේ වෙසල්ස් ඉන්ධන ප්‍රවාහන නෞකාවලට ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් තම නිෂ්පාදන ඉතා ශීඝ්‍රයෙන් කප්පාදු කිරීමට ඔවුන් තීරණය කරලා තියෙනවා කියලා කුවේට් රජය ප්‍රකාශ කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ ඉරානය විසින් එල්ල කරන තෙල්ලාකර ආශ්‍රයෙන් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන්. ඒ වගේම ඉරාකයේ තමයි ඔපෙක් රටවල් වලින් ඔපෙක් මේ සංවිධානයට අයත් රටවල් වලින් දෙවනි විශාලතම තෙල් නිෂ්පාදකයා වන්නේ. ඉතින් ඔවුන්ගේත් දෛනිකව මිලියන 4.3ක් බොරතෙල් බැරල් නිෂ්පාදනය කෙරෙනවා. නමුත් ඒ 70%ක් පමණ ඒ කඩා වැටීමකට ලක් වී තිබෙනවා කියලා තමයි ඉරාක රජය ප්‍රකාශ කරන්නේ. දැන් දෛනිකව නිෂ්පාදනය කරන්නේ බැරල් මිලියන 1.3ක් කියලා තමයි වාර්තා වන්නේ. ඒ වගේම එක්සත් අරාබි එමිරාජ්‍ය මේ ඔපෙක් කන්ට්‍රීස් වල තුන්වෙනි විශාලතම නිෂ්පාදකයා. ඔවුනුත් මේ සීමා කිරීම පිළිබඳව ඔවුන් සිතමින් පවතිනවා. නමුත් සාමාන්‍ය පරිදි එක්සත් අරාබි එමිරාජ්‍යයේ දිගටම මේ තෙල් සැපයුම සහ තෙල් නිෂ්පාදනය දිගටම කරමින් සිදු කරනවා කියලා තමයි අපිට වාර්තා වන්නේ. ඉතින් මෙය දීර්ඝ කාලීන ගත්තොත් එහෙම ග්ලෝබල් රෙසෙෂන් එකකට යා හැකි කියලාත් අනතුරු ඇඟවීමක් නිකුත් කරලා තියෙනවා. නමුත් අපි ගත්තොත් චීනයේ භූමිකාව මේ වෙනකොට චීනයේ මේ බොරතෙල් බැරලයක මිල ඉහළ යාමත් සමගම ඔවුන්ට දැඩි ලෙස මේක බලපාලා නැහැ කියලා තමයි අපිට ආර්ථික විශ්ලේෂකයින් ප්‍රකාශ කරන්නේ. ඒකට හේතු වෙලා තියෙන්නේ මේ පසුගිය කාලය තුල මෙවැනි තත්වයකට මුහුණ දීම සඳහා චීනය තොග වශයෙන් මේ බොරතෙල් රැස් කිරීමක් සිදු කරලා තියෙනවා.
ඒ වගේම ඔවුන්ගේ තියෙන මේ බලශක්ති ප්‍රභවයන් විවිධ අපි කියනවා ඩයිවර්සිෆිකේෂන් විවිධාංගීකරණයට සහ ලක් වෙලා තියෙනවා. විශේෂයෙන් මේ පුනර්ජනනීය බලශක්තිය භාවිතා කිරීමෙන් අපි දන්නවා දැන් චීනයේ මේ වන විට එක්ස්පෝර්ට් කරන කාර් මෝටර් රථ ඒවා බොහොමයක් ඉලෙක්ට්‍රික්. ඉතින් ඒවා භාවිතා කරගෙන ඔවුන්ගේ මේ පුනර්ජනනීය බලශක්තිය වැඩි දියුණු කිරීම පිළිබඳව ඔවුන් වැඩි වෙහෙසක් යොදවනවා. විශේෂයෙන්ම මේ චීනයේ දැනටමත් ඔවුන් සතුව බොරතෙල් ස්ටොක් අපි කියන වෙරළබඩ බොරතෙල් තොග බිලියන 1.2ක් දැනටමත් ඔවුන්ගේ සංචිතයේ පවතිනවා. ඉතින් ඔවුන්ට මේ වැඩි වෙන බොරතෙල් බැරලයක මිල ඔවුන්ට ඍජුවම දැනෙන්නේ නැහැ. ඉතින් මේ ස්ටොක් පයිල් එක තිබෙන තුරු ඔවුන්ට සාමාන්‍යයෙන් මාස 3-4 දක්වා මේ භාවිතා කරගෙන යම්කිසි ආකාරයකින් මේ තෙල් මිල පාලනයක යෙදෙන්න පුළුවන්. ඉතින් වසර 20ක් ඇතුළත මේ තෙල් වලින් අපි කියනවා ඔවුන් ඉලක්ක ගත කරගෙන තිබෙන මේ නිෂ්පාදන අඩු කිරීමට ඔවුන් සමත් වෙලා තියෙනවා. දැනට හෝමෝ සමුද්‍ර සංධිය හරහා ගමන් කරන මේ ඔයිල් වෙසල්ස් වලින් 40-50ක් තමයි ඔවුන් අපි කියන සීබෝන් ඔයිල් ඉම්පෝර්ට්ස් හැටියට යොදාගන්නේ. ඉතින් නැචරල් ගෑස් අපි කියන LP LNG වැනි ඒවා ගොඩාක් අඩු කරලා තියෙනවා. ඉතින් ඒ හා සමගම චීනය මේ වන විට ඔවුන්ට අවශ්‍ය වන පරිදි ඔවුන්ගේ මේ තෙල් මිල පාලනය කිරීම සහ ඒවාට මුහුණ දීම සඳහා ඔවුන් වැඩි පියවරගෙන තිබෙනවා කියලා තමයි වාර්තා වන්නේ. ඒ වගේම මේ බොරතෙල් බැරලයක මිල බැරි වෙලාවත් ඩොලර් 150 සීමාවේ හෝ 200ක් දක්වා සීමාවේ ඉක්මවා ගියොත් ලෝකයට ඉන් අනතුරුව වෙන්නේ ග්ලෝබල් රෙසෙෂන් එකක් කියලා තමයි ආර්ථික විශ්ලේෂකයින් අනතුරු වගවන්නේ. එසේ සිදු වුවහොත් අපි කියන බලශක්ති අර්බුදයක් දැඩිව බලපානවා. බලශක්ති මිල ඉහළ යාමක්, ඒ වගේම තෙල් ලබා දීමට කෝටා ක්‍රමයක් ඉදිරිපත් කරන්න වෙයි. විශේෂයෙන්ම මේ බලපාන බල අපි කියනවා මේ දියුණු වන ආර්ථික රටවල් වලට වඩා අපි කියනවා මේ තුන්වෙනි ලෝකයේ රටවල් නිසා බියංකයි. ඉතින් අපිට විශාල බියක් තියෙනවා මේ යුද්ධය තවත් දිග් ගැස්සුනොත් මේ ග්ලෝබල් රෙසෙෂන් එකක් කරා මේ ආර්ථිකය ගමන් කරයි කියන බිය අපිට තිබෙනවා. හොඳයි අපි තවදුරටත් කතා කරමු ලෝකෙට කොයි ආකාරයෙන්ද මේ යුද්ධමය වාතාවරණය බලපැවැත්වෙන්නේ කියලා. ඊට කලින් අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. ඔබ යලිත් සිව් දෙස සමගින් අපි දැන් අවධානය යොමු කරන්නේ මේ ඉරාන ඇමරිකානු යුද්ධමය වාතාවරණයේ හමුවේ ලෝක ආර්ථිකයට මොන වගේ බලපෑමක් සිදු වේවිද කියන කාරණේ පිළිබඳව. ඒ කියන්නේ අපි දන්නවා සාමාන්‍යයෙන් යුද්ධයක් සිදු වෙනකොට යුද පිරිවැයක් දරන්නට සිදු වෙනවා. දැන් අනිවාර්යෙන්ම ඉරාන ඇමරිකානු මේ ප්‍රහාර මාලාව නැත්නම් ඇමරිකාවත් ඊශ්‍රායලත් ඒකාබද්ධ වෙලා ඉරානයේ දෙසට එල්ල කරන මේ ප්‍රහාර සහ ඉරානයේ පෙරලා කලාපීය රාජ්‍යයන් දෙසට ඇමරිකානු මර්මස්ථාන වෙත එල්ල කරන මේ ප්‍රහාර මුල් කරගනිමින් අනිවාර්යෙන්ම යුද පිරිවැයක් දරන්නට සිදු වෙලා තිබෙනවා. එතකොට ඒ යුද පිරිවැය මොන ආකාරයෙන්ද ආරෝෂ්‍ය වාර්තා වෙන්නේ? සහ මේ තත්ත්වය කොහොමද ලෝක ආර්ථිකයට බලපෑමක් ඇති කරනවා ඇත්තේ? ඔව් එක් අතකින් අපිට දැක්ක මේ හෝමෝ සමුද්‍ර සංධිය ආශ්‍රිත මේ එයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ගෝලීය වශයෙන් තෙල් මිල ඉහළ යාම. මේ අනික් වශයෙන් ගත්තොත් එහෙම cost of war අපි කියනවා මේ යුද්ධය සඳහා අධික පිරිවැය සහ ඒ කොහොමද ලෝක ආර්ථිකයට මේක බලපාන්නේ කියලා. ඇත්තටම මේ දෙයන්ෂෙන්ම මේ ලෝක ආර්ථිකයේ කඩා වැටීමක් කරා තමයි මේ ගෙන යන්නේ. ඉතින් අද පැවති මාධ්‍ය හමුවකදී ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරා එක් දිනක පමණක් ඉලක්ක 5000කට වැඩි ප්‍රමාණයකට ඉරානයේ විවිධ ප්‍රදේශවල ඉලක්ක එල්ල කිරීමට ඌට හැකියාවක් ලැබුණා. ඔවුන්ගේ මේ ඇමරිකානු බටපිරිස් සහ ඔවුන්ගේ මේ අවශ්‍ය වන ඔවුන්ගේ ක්‍රියාදාම මිලිටරි ක්‍රියාදාම හරහා. ඉතින් මුල් සතිය පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 6ක් පමණ වැය කරලා තිබෙනවා මේ යුද්ධය ආරම්භ වූ දා සිට පළවෙනි සතිය ඇතුළත. එතකොට දිනකට සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 891ක් ඒ කිව්වොත් ආසන්න වශයෙන් ඩොලර් බිලියනයක් වැය වෙනවා මේ යුද්ධයට. ඉතින් මේ ඇමරිකානු ඩොලර් වලින් මේක සඳහන් වෙන්නේ. මීට අමතරව අපි දන්නවා දැන් ඉරානය යොදාගන්නේ ඉතාමත්ම අපි කියනවා මේ වියදමින් අඩු ඩ්‍රෝන් යාන
ඒ වගේම මිසයිල වුණත් ඔවුන්ගේ ශහබ් මිසයිල සහ ඇමරිකාව විසින් ගුවන් ආරක්ෂක පද්ධති වලට යොදා ගන්නා මේ පේට්‍රියොටික් මිසයිල්. ඒ වගේම අපි ගහනවා ඊශ්‍රායලයේ භාවිතා කරන මේ අයන් ඩෝම් පද්ධතිය, ඒ වගේම ඩේවිඩ් ස්ලිං මෙවැනි පද්ධති වලට භාවිතා කරන බැටරිස්, මේ රොකට් විදිනයන් සහ මේ ගුවන් ආරක්ෂක පද්ධති වලට යොදා ගන්නා මිසයිල අධික වියදමක්. ඉතින් ඉරානයේ කොපමණ සංඛ්‍යාවක් මෙය එල්ල කරත් මේවා ඇන්ටි එයා මිසයිල් සඳහා ගුවන් ආරක්ෂක පද්ධති සහ ගුවන් ඒවා බිම හෙලීම සඳහා ඇමරිකාව යොදා ගන්න ඉතාමත්ම නවීන මිසයිල පද්ධති. විශේෂයෙන් මේ ටොම් හෝක් වැනි මිසයිල. ඉතින් දිනකට ටොම් හෝක් මිසයිල 200ක් පමණ දියත් කිරීමක් සිදු කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. මේ දක්වා ටොම් හෝක් මිසයිල භාවිතා කරලා තියෙන 250කට ආසන්න ප්‍රමාණයක් පමණයි. නමුත් ඒ සඳහා ඩොලර් මිලියන 340කට වඩා පිරිවැයක් දරලා තියෙනවා කියලා තමයි පෙන්ටගනයේ විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවේ සඳහන් වන්නේ. ඉතින් ඒ වගේම ඉරානයත් මේ සඳහා විශාල වශයෙන් පිරිවැයක් වියදම් කරනවා. ඔවුන්ගේ තිබෙන මේ හමුදා කඳවුරු, ඒ වගේම මිසයිල විදිනයන් මේ ඉලක්ක කරගෙන ඇමරිකාව දැවැන්ත ප්‍රහාර එල්ල කරලා තියෙනවා. ඒ වගේම ඉරානයට වෙලා තිබෙන හානිය මේ ඇමරිකාවේ තිබෙන මේ මූල්‍ය හානියට වඩා අපි ගන්නවා 100,000 වාරයක් වැඩි. ඉතින් තවමත් නිශ්චිත වශයෙන් මූල්‍ය අලාභයක් මෙතෙක් ඉරානයේ විසින් නිල වශයෙන් නිකුත් කරලා නැහැ. නමුත් අපිට ගණනය කරන්න පුළුවන් බිලියන ගණන් ඔවුන්ට අහිමි වෙලා තිබෙනවා කියලා. ඉතින් මේ දෙපාර්ශවයේම මේ යුද ගැටුම හේතුවෙන් මේ cost of war කියන එක, මේ යුද්ධයේ වත්මන් පිරිවැය තමයි ඉහළ යන්නේ. ඉතින් ඒත් ගත්තොත් එහෙම මේ 2026 වර්ෂයේදී තවත් ගැටලුවක් තියෙනවා මේ ඇමරිකාව මේන් වාසියක් ගන්නවද කියලා. මොකද අපිට වාර්තා වුණා දැන් දින කිහිපයකට පෙර ඊශ්‍රායලය ඩොලර් මිලියන 150ක් පමණ ඇමරිකාවෙන් අවියාවුද මිලදී ගැනීමක් සිදු කරනවා කියලා. එතකොට ඊශ්‍රායලය අවියාවුද මිලදී ගන්නවා නම් ඇමරිකාවෙන්, ඉතින් ඇමරිකාවේ තිබෙන ආර්ථිකයේ යම්කිසි මට්ටමකට ඉහළ යාමක් කියලා කියන්නත් පුළුවන්. එතකොට මේ යුද්ධය තිබෙන්නේ ඇත්තටම න්‍යෂ්ටික අවියාවුද මේවා කිරීමක්ද නැත්නම් මේ ඇමරිකාවේ ආර්ථිකය පෝෂණය කිරීමක්ද කියලා. එතකොට දැන් මේ ඊශ්‍රායලය AW119KX වර්ගයේ සැහැල්ලු හෙලිකොප්ටර් අලෙවි කිරීම සඳහා ඩොලර් මිලියන 150ක ගිවිසුමක් අනුමත කරා. මේක ඉක්ුත් ජනවාරි මාසයේදී තමයි ඔවුන් මේ එකගතාවයට එළඹුණේ. ඉතින් ඇමරිකාව ගත්තොත් එහෙම 1948 සිට මේ දක්වා ඊශ්‍රායලයට ලබා දීලා තිබෙන මුළු දීපාර්ශවීය මිලිටරි ආධාර ප්‍රමාණය ඩොලර් බිලියන 150 ඉක්මවා තිබෙනවා කියලා තමයි අපිට වාර්තා වන්නේ. ඉතින් ඒ වගේම මේ අවියායුධ සමාගම්, අවිනිෂ්පාදන සමාගම් වලට ඉහළ ලාභයක් ඇති වෙනවා. විශේෂයෙන් මේ ඇමරිකාව ලබා දෙන මිලිටරි ආධාර වලින් වැඩි ප්‍රමාණයක් වැය කරන්නේ මේ ඇමරිකානු සමාගම්. මේ ලොක්හීඩ් මාටින්, බෝයින් මේවා තමයි මේ ප්‍රහාරක ජෙට් යානා, ඒ වගේම මිසයිල පද්ධති, මිසයිල ආරක්ෂක පද්ධති නිපදවන්නේ. ඉතින් ඒත් සමගම මෙම මේන් ඇමරිකානු ආර්ථිකය සහ රැකියා උපාදනයටත් එක් අතකින් දායක වෙනවා. ඒ වගේම දැන් මේ ගෝලීය වශයෙන් මේ ඇමරිකාවේ ආර්ථිකය වර්ධනය වෙනවා. වගේම මේ අධික වියදම වගේ ගෝලීය වශයෙන් සිදුවන මේ උද්දමනය වැඩිවීමත් ගෝලීය ආර්ථිකය කඩා වැටීමත් නැවත ඒක බැක් ඉෆෙක්ට් එකක් වෙලා ඒක බලපාන්නේ ඇමරිකාවටමයි. දැන් අපි ඉස්සෙල්ලා කතා කරා චීනයට දැනටමත් බොරතෙල් බැරල් බිලියන 1.9ක තෙල් සංචිත තිබෙනවා කියලා. ඉතින් ඔවුන්ට තව මාස 3-4ක් යනකල් බියංකා මේ තිබෙන මේ තෙල් මිල ඉහළ යාම උන්ට බලපාන්නේ නැහැ. උන්ට ස්ථාවර මට්ටමේ තබා ගන්න පුළුවන්. යම්කිසි ආකාරයකින් මේ ගෝලීය වශයෙන් ග්ලෝබල් රිසෙෂන් එකක් ආවත් චීනයට මේ ඔරොත්තු දීමේ හැකියාවක් තිබෙනවා. නමුත් විශේෂයෙන්ම යුරෝපීය රටවල් වල සහ ඇමරිකාව විසින් ඔවුන්ට පනවන ලද මේ ටැරිෆ් සහ විවිධ ටැක්සස් මේ හේතුවෙන් මේ ඇමරිකානු ආර්ථිකයට තමයි ඉදිරියේදී චැලෙන්ජ් එකක් වෙන්නේ මේ අධික පිරිවැයක් දැරීම සහ මේ යුද්ධය තව තවත් ඉදිරියට ගෙන යාම සහ මේ බොරතෙල් මිල ඉහළ යාමත් සමගම. ඉතින් අපි ඉදිරි දිනවලදී කතා කරමු මේ ආර්ථික වශයෙන් කොහොමද මේ රටවල් වලට සහ ඇමරිකාව වැනි රටවල් වලට මේ කෙසේද බලපාන්නේ කියලා.
හොඳයි ඉතින් අපිට මේ විදිහට ලෝකයට සිදුවන බලපෑම පිළිබඳව තමයි දැන් කතා බහ කරන්නට සිදු වෙලා තිබෙන්නේ. දැන් දන්නවා මේ වෙනකොට මහ විශාල සැලකිය යුතු බලපෑමක් සිදු වෙලා තිබෙනවා වක්‍රාකාර වශයෙන් ලෝකයට අනිකුත් රාජ්‍යයන්ට ඒ වගේම ඍජු බලපෑම් මෙල වෙලා තිබෙනවා මැද පෙරදිග කලාපයට සහ ඉරානය ඇතුළු රාජ්‍යයන්ට. ඉතින් අපි මේ පිළිබඳව තමයි අද දවසේදී වැඩි අවධානයක් යොමු කළේ සිව් දෙසෙන්. ඉතින් අදත් සිව් දෙසෙන් ඔබ හමුවේ ප්‍රවෘත්ති විග්‍රහ කිරීම පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා විදේශ විචාරක මාධ්‍යවේදී අරෝෂ් බලල්ලට. අරෝෂ් බොහොම ස්තුතියි අදත් ප්‍රවෘත්ති විග්‍රහ කිරීම පිළිබඳ අපි හෙට මුණ ගැසෙමු තවදුරටත් මෙහි දිගුවක් පිළිබඳව කතා කරන්නට සහ ලෝකයේ තුලින් වාර්තා වන නවතම ප්‍රවෘත්ති මොනවද කියලා විග්‍රහ කළ විචාරාත්මකව දැනගන්නට. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.